අයබෝවන් දැන් අපි තුන්වෙනි වාරය ආරම්භ කරලා තියෙනවා. ඉතින් මම හිතුවා තුන්වෙනි වාරය සඳහා සියලුම ශ්‍රේණි වලට අනුමාන ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න. මුලින්ම 9 ශ්‍රේණියේ තුන්වෙනි වාරයට එන්න පුළුවන් ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරලා දැන් බෝඩ් එකේ තියෙනවා මේ ප්‍රශ්නය. බලමු. 4න් ඍණ 1 පොදු පදය මගින් දැක්වෙන සංඛ්‍යා රටාවේ 20 වන පදය සොයන්න. 20 වන පදය සොයන්න. එතකොට ඔයාලට දැන් මෙයා තමයි 4න් ඍණ 1 කියන එක්කෙනා තමයි පොදු පදය. දැන් එයාගේ පොදු පදය 20 වන පදය හොයන්න කිව්වොත් පොදු පදයෙන් 20 වෙනි පදය හොයන්න ඕන. එතකොට ඔයාලට පුළුවන් n වෙනුවට n සමාන කරන්න 20ට. එතකොට n සමානයි 20. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා n. දැන් අපි බලමු 4යි n ඍණ 1නේ පොදු පදේ. එතකොට n වෙනුවට 20 දානවා. ඒ කියන්නේ 4 ගුණ කිරීම 20 ඍණ 1යි. 4 වරක් 20 අපි දන්නවා 80යි. 80න් එකක් අඩු වුණාම 79යි. ඒතර ඔයාලට තේරෙනවා 4න් ඍණ 1 පොදු පදය වන සංඛ්‍යා රටාවේ 20 වෙනි පදය 79. හරි. right. එහෙනම් අපි ඊළඟ ගානට යමු.